කොතනින් කොහොමද පටන් ගන්න? මේකත් ගන්නවද? මේ මොනවදනේ? ලිප්ස්ටික් කිට් එකක්. කියුට් නේද? Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අද අපි ඔයාලව එක්කයි යනවා shopping යන්න කලින් කියන්න ඕනේ. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම අපිව subscribe කරන්න. අපි ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 5ක් 6ක් වගේ ඈතින් තමයි ටවුන් එක තියෙන්නේ. අර පහුනේ ලුණුලේවායක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ගමක්. ඒ ගමත් පහු කරලා යනකොට තමයි ටවුන් එක හම්බෙන්නේ. දැන් වෙලාව හවස 6ට විතර ඇති. මං කලිනුත් කියලා තියෙනවනේ මෙහිට රෑ වෙන්න ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් එළියට බහින්නේ 6ට 7ට විතර. මොකද දවල් වරුව එළියට බහින්න බැරි තරම් රස්නේ. ඔන්න දැන් අපි තැනට ළඟයි. මම මෙහෙට ආව දවසේ ඉඳන් ඇඳුම් ගත්තේ මෙන්න මේ ෂොප් එකෙන්. මොකද එතන විතරයි මට හරියන ඇඳුම් තිබ්බේ. ඒ වගේම අතේ තියෙන ගානට ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. ඇඳුම් විතරක් නෙමෙයි තව අයිටම්ස් ගොඩාක් තියෙනවා. එන්නකෝ යන්න මාත් එක්ක. අපි ඇතුළට ගිහිල්ලම බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නන් නෙමෙයි. මේ ෂොප් එකට යන හැමදාකම මම ආයෙමත් එක්සයිට් වෙනවා. කොතනින් කොහොමද පටන් ඇයි ගන්න? යන මේකත් ගන්නවද? හැමදාකම අලුත් ඩිසයින් ගොඩාක් තියෙනවා. ඔයාලම බලන්නකෝ වීඩියෝ එක දිගටම මොන තරම් ලස්සන අයිටම් ටිකක් මේ ෂොප් එක ඇතුලේ තියෙනවද කියලා. කියුට් නෑ. අයියෝ ඒකේ මොනවද ගෑවිලා? මේ ෂොප් එක ඇතුලේ ලේඩිස් අයිටම් විතරක් නෙමෙයි තියෙන්නේ. මම ඉතින් වීඩියෝ කරේ ලේඩිස් අයිටම් විතරයි. අද සෙනගනේ. මේ තියෙන්නේ ගෑල් ළමයි අඳින්න වැඩිපුරම කැමති කුර්තා. මම වීඩියෝ එක අන්තිමට මේ වගේ ෆිටෝන්ස් ටිකක් දාලා තියෙනවා. ඒ නිසා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔය මද ඇඳුම් තේරුවා. එන්න යන මාත් එක ස්ලිපර්ස් දෙකක් බලන්න. මේ ෂොප් එකේ ඇඳුම් විතරක් නෙමෙයි. ෂූස්, ස්ලිපර්ස්, ජුවලරි, ඒ වගේම මේකප් අයිටම්ත් ගොඩාක් තියෙනවා. මේ මොනවදනේ? ලිප්ස්ටික් කිට් එකක්. කියුට් නේද? මම වැඩියෙන්ම කැමති මෙන්න මේ nail polish collection එකටයි. ලස්සන ලිප්ස්ටික් collection එකට. බලන්නකෝ මේ කලර්ස් වල ලස්සන.
ඔන්න ඔය විදියට තමයි ඉන්දියාවේ තවත් එක දවසක් ගෙවුනේ. බලන්නකෝ ගත්ත ඇඳුම් හොඳයිද කියලා. මේ ෆිටොන් කරපු ඇඳුම් ටික ඔක්කොමම ගත්තා. අපේ මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ vlog එක dog lovers ලට ගොඩාක් වැදගත් vlog එකක් වෙයි. ඒ නිසා දිගටම අපිව බලාගෙන ඉන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.